සුබ දවසක්. අද මගේ මාතෘකාව බවට පත් වෙන්නේ තනි වචනයක්. ඒ තමයි අවුල. ඒක තා පොඩ්ඩක් ඕනනම් ඉස්සරහට අරන් ගිහිල්ලා කියන්න පුළුවන් අවුල්ද කියලා. මේක සෑහෙන්න න්‍යායික මට්ටමේ කතා බහක්. මොකද මේ දවස්වල අපිට කියන්නේ ලෝකයේ විශාල අවුලක් ගොඩනැගෙමින් පවතිනවා. විශේෂයෙන් මේ ක්‍රමය ලොකු අර්බුදයකට ගමන් කරමින් තියෙනවා. සම්පත් මංකොල්ල කෑම, රාජ්‍ය නායකයෝ ගිහිල්ලා රෑ නිදි ඇඳෙන් උස්සගෙන ඒම වගේ තත්වයකට ප්‍රචණ්ඩ මුරණ්ඩු ඒකාධිකාරී තත්වයකට ලෝකය විශේෂයෙන් මේ ලෝකයේ තියෙන සම්පත් බෙදා ගැනීමේ අරගලයේදී මේ අපිට දකින්න පුළුවන් ලෝකේ ලොකු කෙෝස් එකකට අවුල කියලා අදහස් කරේ මම ඒක වියවුලකට ගමන් කරමින් තියෙනවා. මිනිස්සු පාරට බහැලා තියෙනවා. අද ඊයේ වෙනකොට ඇමරිකන් මිනිස්සු පාරට බහැලා තියෙනවා. එතකොට ඒ වගේ සන්දර්භයක් යටතේ අපිට ඒකේ බර ඒකේ ප්‍රතිවිපාක අපිටත් අද දැනෙන්න සැලසිලා තියෙනවා. මම හිතන්නේ ගොවියන්ට අවශ්‍ය ඩීසල් ටික, දීවරයන්ට ඕන ඩීසල් ටිකවත් අද මේ වෙනකොට හරියට ලැබෙන්නේ නැති තැනකටපත් වෙලා තියෙනවා. ඒ ඇස්සේ රජයේ ඇමතිවරු කොළඹ ඉඳන් යනවා QR වලට ලැබෙන තෙල් ටිකෙන් යන්න පුළුවන් කියලා හිතන්න බෑ පොළොන්නරුවට. එතකොට ඒ වගේ විකාර රූපී ස්වභාවයක් මේ වෙනකොට අපිට අපේ රට ඇතුළෙත් ලෝකේ පුරාමත් දකින්න පුළුවන්කම තියෙනවා. විකාර රූපී ස්වරූපයක්. එතකොට මෙන්න මේ විකාර ස්වරූප, ඒ කියන්නේ ඇබ්සර්ඩ් සිටුේෂන් එක. මෙන්න මේ தત્ත්වයේ යටතේ අපි දැන් මේ නිසා ලෝකේ යුද්ධ වාතාවරණයක් ගොඩනැගෙමින් පවතිනවා. ඉරානයට පහර දෙනවා, ඉරානයේ ප්‍රතිචාර දක්වනවා. එතකොට ලෝකේ පුරාම මේ වගේ ලොකු යුද මානසිකත්වයක්. පාකිස්තානයේ මේකට ඈඳෙමින් පවතිනවා. ඉන්දියාව යම් ආකාරයකට මේකට දැන් ඈඳෙමින් පවතිනවා. අනෙක් යුරෝපීය රටවල් මේකට ඍජුව වක්‍රව ඈඳෙමින් පවතිනවා. එතකොට මැද පෙරදිගේ ඉන්න ගරිල්ලා සංවිධාන මේකට, හූති ගරිල්ලා ව්‍යාපාරය, එතනින් ගිය හෙස්බොල්ලා, මේ වගේ යේමන් ආමි එක දැන් මේකට මැදිහත් වෙන මේ විදිහට මේක මේ ඇත්තටම ට්‍රම්ප්ට පාලනය කර නොහැකි, නෙතනියාහුටත් පාලනය කර නොහැකි, ඇතැම් විට ඉරානයටත් පාලනය කරගත නොහැකි දුරකට මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්. මොකද වෙන රටවල් මේ යුද වාතාවරණය එක්ක වෙනත් විදිහකට ඔවුන් ප්‍රතිචාර දක්වන්න ගන්නවා. දැන් ට්‍රම්ප්ට පුළුවන් නම් ඉරානය ආක්‍රමණය කරන්න, ඇයි චීනයට බැරි තයිවානය ආක්‍රමණය කරන්න වගේ තැනකට මේක එන්න පුළුවන්. මේක ඇවිල්ලා තියෙනවා. එතකොට වෙනත් කලාපීය බල අරගල, දැන් උදාහරණයක් ඇටියට පාකිස්තානය සහ ඉන්දියාව අතර බල අරගලයේදීත් මේක දැන් ඊළඟට ඔවුන් ප්‍රතිචාර දක්වන, ඔවුන්ට ප්‍රතිචාර දක්වා ගන්න තත්වයට. මොකද යුද වාතාවරණයක් ඇත්තට ඔවුනුත් ප්‍රතිචාර දක්වන්නේ ඒ මානසිකත්වයෙන්. අපි හැමෝටම එතකොට මේ යුද මානසිකත්වය ඇතුළේනේ අපි ප්‍රතිචාර දක්වන්නේ. අපි නෝමල් නැහැ. ඒතර හැම જાතියක්ම මේ තත්වෙදී නෝමල් නැහැ. අපි ඔවුන් කියන්නේ නෝමල්, කියන්නේ සාමාන්‍ය තත්වයක් ඔවුන්ගෙන් අපේක්ෂා කරන්න බෑ. ඔවුන්ොත් નિરાයාසයෙන් මේ යුද තත්වයේ එක්ක ඔවුනුත් දකින්නේ අසල්වැසියා සතුරෙක් හැටියට තමයි. එතකොට මේක කියන්නේ ඔවුන් මිතුරන් සතුරන් සොයනවා. පාකිස්තානයේ මිතුරන් සතුරන් සොයන තැනදී ඔවුන්ට අනිවාර්ය ලෙස ඉරානයත් එක්ක එකඟ වෙන්න වෙන්නේ. ඒ වගේ තත්ත්වයන් අපිට පේන්න තියෙනවා. එතකොට මේක ඇදුනොත් ඉදිරියට ඒක ඊට පස්සේ නැවත කලාපීය මට්ටමකට ගොඩනගෙන්න පුළුවන් කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. එතනදි ගත්තාම මේක ආගමික වශයෙන්, ඓතිහාසික වශයෙන් මේවා බෙදෙන්න නියමිතයි. ඒ කියන්නේ ඒ ඓතිහාසික බෙදුම් රේඛා ඔස්සේ මේ පැල්ම යනවා කියන එක තමයි මේකෙන් කියවෙන්නේ සරලව. දැන් ඒ කියන්නේ ඉරානයේ යුද්ධයක් තිබීම ඉන්දියාවට ලොකු අවුලක් නොවුනට ඒක එහෙම ජියෝග්‍රැෆිකලි තෙල් ප්‍රශ්නේ තියෙනවා. නමුත් ඒ වුණාට අර වෙනත් ඓතිහාසික බෙදුම් රේඛා තියෙනවානේ. ඔය මේ ශිෂ්ටාචාරයේ බෙදීම ගැන කතා කරනකොට පවා මේක තමයි එන්නේ. ශිෂ්ටාචාර අතර ඛණ්ඩනයන්නේ සලකුණු වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට මේ අරගලයේ අරගත්තත් ඊශ්‍රායලය සහ මේ ඉරානය අතර තියෙන ඓතිහාසික ආගමික බෙදුම් රේඛාවක්. දෘෂ්ටිමය වශයෙන් ගත්තාම
එතනින් ගත්තාම ඒක තමයි එකඟ වෙන්නේ ඇමරිකාව. එතකොට මේ විදිහට ආගමික සහ වෙනත් දෘෂ්ටිමය රේඛා ඔස්සේ මේක බෙදෙනවා. ඉතින් එතකොට පාකිස්තානය මේකට සම්බන්ධ වුණා කියන්නේ ඒ දෘෂ්ටිමය රේඛාව ඔස්සේ ඒ පැලුම් විවරය ඔස්සේ ඉන්දියාව වෙන පැත්තකට බෙදෙනවා. ඒකයි මේකෙන් කියවෙන්නේ. එතකොට මේක ලෝකේ එකයි මම කියන්නේ chaos ගත්තාම මේක chaotic situation එකක්. ඒ කියන්නේ ඇත්තටම ගත්තාම මේක යම් ආකාරයකට අපිට හිතාගන්න බැරි මට්ටමේ අලකලංචියක් එහෙම නැත්නම් ව්‍යාකූල තත්වයක් බවට පත් වෙමින් පවතිනවා. ඒකට ලංකාව ඇතුළෙත් මේ ඒකයි මම කියන්නේ අපි ඔය කොච්චර කිව්වත් අන්න මේ අපි දැන් නෝමල් වෙලා කියලා මේ IMF ඇග්‍රීමන්ට් එකට ආවට පස්සේ දැන් අපි ඔක්කොම මොන නෝමල්ද බලන්නකෝ. එහෙම නෝමල්ස් එකක් නැහැනේ. පොඩි ඊටාම පොඩි මේ දෙයක් එක්ක ආයේ අපි නැවත තිබ්බතන්ටත් පල්ලෙහාට යන්න නියමිතයි. ඒතකොට ඒක නෝමල් තත්ත්වයක් නෙමෙයිනේ. ඒ කියන්නේ අපි ලොකු ආර්ථික හයි කාරකමක ඉන්නවා නම් මේ ඔහොම තෙල් වැඩි වුණා කියලා මෙතන තෙල් වැඩි වෙන්න අවශ්‍ය නැහැනේ. නමුත් අද රුපියල් 400 ලෙවල් එකට මේක යමින් පවතිනවා. සමහරු කියනවා 500ට යයි කියලා. එතකොට මේක අපි හිතුවට මේක නෝමල් නෑ. මේක IMF කට්ටිය කියනවා නම් මේක මාර මේකක් කියලා මේක එහෙම හිතන්න බෑ. මොකද අපේ රට ඇතුලේ අපි ආර්ථික වශයෙන් ශක්තිමත් නෑ. පුද්ගලයෝ හැටියට. බොද පුද්ගලයෝ බදු වලට හැම එකටම අහු වෙලා ඉන්නේ. එතකොට පුද්ගලයෝ වශයෙන් ශක්තිමත් නෑ. මොකකට මුණ දෙන්න. ඒකට ඉහළම තලයේ සිට ඉහළම බිස්නස් කාර්යෝ කීප දෙනෙක් කරන්නේ එතනින් පස්සේ ඉන්න මධ්‍යම පන්තිය සම්පූර්ණ ෆ්‍රජයිල්. මධ්‍යම පන්තිය බිඳ වැටිලා තියෙන බිඳ වට්ටලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ බදු ප්‍රතිපත්තියත් එක්ක ලංකාවේ මධ්‍යම පන්තිය සෑහෙන්න මට්ටම් කළා. හරි? ඒකට ආයේ ප්ලෑන් එකක් තිබුණෙත් නැහැ. එතකොට ඊට පස්සේ පන්තින් සියල්ලම පහළ දුර්දනේශ්වර පන්තින් මට්ටම්ම වෙලා ඉන්නේ. එතකොට ඒ කියන්නේ චූටි මිල වැඩිවීමකදී කිරිපිටි එකක් ගන්න බැරි මට්ටමේ ආර්ථිකයක් තියෙන්නේ. ඇත්ත අපි කතා කරන්න ඕන. හරිද? තමන්ට මේ ගෙදරින් දෙන රුපියල් ගම් මුදලක් ඒක නැති වුණොත් එහෙම ළමයෙකුට කණ්ඩ නැහැ කැම්පස් එක. ඒ තත්ත්වයේ ආර්ථිකයක් තියෙන්නේ. එතකොට මේක ශක්තිමත් ආර්ථිකයක් කියලා කවුරු හරි විරුවපට්ටම් ගහනවා නම් ඒක බොරුවක්. ආණ්ඩුවත් කියනවා මේක මාර විදිහට නෑ එහෙම නෑනේ. මොකටම තේරෙන්න ඕන එහෙම එකක් නෑ කියලා මේක පට්ටපල් බොරුවකින් මේක යන්න බෑ. එතකොට මම කියන්නේ මේ தত্ত্বය එක්ක ගෝලීය ව්‍යවුල සහ දේශීය ව්‍යවුල ඇතුලේ ගත්තාම අපි මීට වඩා ලොකු ක්‍රයිසිස් එකකට යන්න නියමිතයි දැන් තියෙන தত্ত্বය අනුව. ඒ කියන්නේ මේ යන විදිහට මේ විදිහට මිනිසුන්ගේ ගැලහිර කරලා බදු වලින් ගැලහිර කරගෙන මේ විදිහට මේ දුවන්න බෑ. ඒක එකක්. එතනින් පස්සේ දැන් මේ ප්‍රශ්නේ මෙහෙම ගත්තාම එකක් තමයි ලංකාවේ දේශපාලනය ඇතුලේ මේ මොහොතේ දේශපාලනය ඇතුලේ ගත්තාම විනිවිදභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති වෙමින් තියෙනවා. ගල්අඟුරු ප්‍රශ්නය වේවා, ඖෂධ මාෆියාව පිළිබඳ ප්‍රශ්නය වේවා, දැන් අද වෙනකොට මේ බලශක්ති අර්බුදයට හේතු වෙන කරුණු වේවා, ඉන්දු ලංකා ගිවිසුම් වේවා, ඒවා මොනවාද කියන එක පිළිබඳ විනිවිදභාවයක් නැති ලොකු ප්‍රශ්නයක් අපි හමුවේ තියෙනවා. අපි දන්නේ අපිව මේ ලියාපදිංචි කරලා තියෙන්නේ මොකටද කියලාවත්. අපි මේ රටට ලියාපදිංචි කරලාද ඒ ගිවිසුම් හරහා වෙන රටක අපිව ලියාපදිංචි කරලාද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් ලංකාවේද ඉන්දියාවේ කොටසක්ද අපි ඇත්තටම අපිව නොදැනුවත්ව අපිව ලියාපදිංචි කරලාද අපිව මේ වෙන තැනක අපිව මේ ලියාපදිංචි කරලාද කියලාවත් අපි දන්නේ අපි කොයි රටේද කියලාවත් දන්නේ. ඔය කට්ටිය කෑ ගැහුවට අපි ලංකාවේද අපි ඉන්දියාවේ කොටසක්ද එහෙම නැත්නම් අපි ඇමරිකාවේ ඉන්දියාවේ මොකක් හරි එක්ක කොටසක්ද මොකක්ද කියන එක අපි දන්නේ නැහැ. එතකොට ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ ඇතුලේ විනිවිදභාවය සහ ලංකාවේ ආර්ථික අර්බුදය සහ මේ සියල්ල ඇතුලේ තියෙන ප්‍රශ්නයක දැන් අලුතෙන් ඇති වෙලා තියෙන කතා බහ තමයි මේවා විවේචනය කරන්න යන්න එපා. මේවා විවේචනය කරන්න එපා. මෙහෙම විවේචනය කරොත් විශේෂයෙන් මාලි මාණ්ඩුව විවේචනයට ලක් කළොත් ඒ ප්‍රතිඵලයක් ඇටියට ලොකු අරාජකත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ වියවුල. ඒ උදාහරණයකට අරගලයේ ඇතුලේ ඒ වියවුලත් එක්ක අපි දැක්කා අරාජකත්වයක් වගේ එකක් එවැනි එකක් මතුවෙනවා. ඒ කියන්නේ අරගලයේ පාලනයට නතු වෙනවා. ඒක අරාජකත්වයක් නෙවෙයි අරගලයේ කොන්දේසි එක තමයි රටක් වැඩ කරන්න ගන්න ඊට පස්සේ. ඒ කියන්නේ පාලන අධිකාරිය බිඳ වැටුණාට පස්සේ පාලන අධිකාරියෙන් දෙන නියෝග පිළිපදින්නේ නැහැ. ඒක උනානේ.
ගෝඨ දෙන නියෝග රටේ මිනිස්සු පිළිපැද්දේ නැහැ, පොලිසිය පිළිපැද්දෙත් නැහැ, හමුදාව පිළිපැද්දෙත් නැහැ. ඒක තමයි ඒකේ ස්වභාවය. ඒක කාටත් කියන්න ඕන දෙයක්. මේක අරාජකත්වයක් නෙවෙයි. උදාහරණයක් ඇටියට පාලනාධිකාරිය බිඳ වැටෙනවා. පාලනාධිකාරියට දෙන විශ්වසනීයත්වය බිඳ වැටෙනවා. ඊට පස්සේ මිනිස්සු පාරට එනවා. තවදුරටත් අර පාලනාධිකාරියෙන් දෙන නියෝගය. අද ගෙදර හිටපල්ලා. පස්සට ඵලයල්ලා. ඇඳිරි නීතිය දානවා. හදිසි නීතිය දාන එකක්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒතකොට මිනිස්සු ඒ කියන නියෝගය, ඒ කියන්නේ ඕඩර් කියලා කියන්නේ. law and order. එතකොට මෙන්න මේ එයාලා දෙන නියෝගය law and order එක materialize වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්ත මහ පොළොවට එන්නේ නැහැ. මහ පොළොවේ භෞතික තත්වයට ඒක එන්නේ නැහැ. ඒ නිසා මහ පොළොවේ භෞතික තත්වය වෙනස්. එතකොට මේ මහ පොළොවේ භෞතික තත්වය පාලනය කරන්නේ කවුද? ඒක සංකීර්ණයි. ඒ කියන්නේ ඊට පස්සේ ලංකාව පාලනය වෙන්නේ කොහොමද? බොහෝ විට ඒක පාලනය වුණේ අරගලේ කණ්ඩායම් හරහා කියලා මම කියනවා. ඉන් අදහස් කරන්නේ අරගලේ නියෝග දුන්නා වගේ එකක්. අරගලේ නියෝග දුන්නා වගේ එකක් නෙමෙයි එතන වෙන්නේ. ඒ අරගලයත් එක්ක එකඟතා ඇති වෙනවා මිනිස්සුන්ගේ. රයිට්. ඊට පස්සේ ගෑස් ඉල්ලලා දුවන්නේ නැහැ. ඊට පස්සේ මේ තෙල් ඉල්ලලා දුවන්නේ නැහැ. ඒක නතර වෙනවා ඒක තැනකදී. ඒ කියන්නේ ඊට පස්සේ වාහන දුවන්න බෑ කියලා මිනිස්සු පෝස්ට් දාන්නේ නැහැ. වාහනේ දැන් ගෙදර කියලා එහෙම පෝස්ට් එතනින් ඉවර වෙනවා ඒක. දැන් එහෙම දානවනේ. ඒක තමයි මොකද තාම ආණ්ඩුවත් එක්ක කතා කරනවා මිනිස්සු. නිගෝෂියේට් කරනවා ආණ්ඩුවත් එක්ක තමයි තාම කතා කරන්නේ. ඒ කියන්නේ සංකේතීයව කතා කරන්නේ ආණ්ඩුව. ආණ්ඩුවේ කොන්දේසි. ආණ්ඩුව කිව්ව එකක් දුන්නාම මිනිස්සු පිළිගන්නවා. යම් ආකාරයකට ඒකත් එක්ක වැඩ කරන්න ගන්නවා. තාමත්. එතකොට ආණ්ඩුව කියනකොට මේක දැන් අමාරුයි මෙහෙමයි කියලා. එතකොට ඒක එහෙම යනවා. ඒ වගේ එහෙම යනවා. හරි. නමුත් ගෝඨ ආණ්ඩුව මේ නියෝග දෙද්දී මේ විදිහට ඒක පිළිපැද්දේ නැහැ. ඒකෙන් තමයි මේ වියවුල කියන එක විදිහින් ඉන්නවට තමයි chaos under heaven. ඒ කියන්නේ මේ අපි තුල තියෙන මේ වියවුල් සහගත තත්ත්වය. ඒ කියන්නේ කිසිම පාලනයක් නැතුව දැන් ඕක තව දුරටත් අරන් ඉල්ල කියන්න පුළුවන්. ඔන්න මිනිස්සුන්ට ගැහුවා, පොලිසියට ගැහුවා. එහෙම නැත්නම් ඔන්න දේශපාලඥයෝ මරලා දැම්මා, දේශපාලඥයන් එළියට ඇදලා ගත්තා. අර ඒ වගේ බේරේ වැවේ සිද්ධිය වගේ එන්නේ මෙන්න මේක ඇතුලේ. දැන් මේක ආණ්ඩුවේ කණ්ඩායම් ඇතුලේ එන්නේ නැහැ නේ. බේරේ වැවට දාපියව අපිට සපෝට් එකට දාපු එහෙමුන් නැහැ නේ. නමුත් මිනිස්සු බේරේ වැවේ ගිල්ලනවා. එතකොට ඒ කියන්නේ law and order කියන එක වෙන තැනක තියෙන්නේ. ඒකයි තමයි මේකෙන් කියන්නේ. එතකොට ඒක තිබුණේ බොහෝ විට අරගලයේ ඇතුලේ කියලා තමයි මම කියන්නේ. ඒක අරාජකත්වයකට වඩා ඒ law and order එක දෙන source එක වෙනස් වෙනවා. source එක වෙනස් වෙනවා. ලංකාවේ අරගලයේ ඇතුලේ ගොඩක් වෙලාවට ඒක සාමකාමී පැත්තට ගෙනියන්න අරගලකරුවන් ලොකු උත්සාහයක් තිබ්බා. ඒක සාමකාමී අරගලයක් බවට පත් කරන්නේ. මේක තමයි මේ අර සිග්නිෆයි කියලා කියන්නේ අපි. කියන්නේ ආණ්ඩුව හැදෙන එක නෙමෙයි කියන එක නෙමෙයි විශ්වාස කරන්නේ. ඊට පස්සේ අරගලයත් එක්ක බැඳුනහම ඒකත් එක්ක කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට දැන් මේ එන තර්කය මොකද්ද? ඒ තර්කය ඇතුලේ තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරන්නත් එපා. මොකද අපිට පස්ස කහගන්නවත් නියපොත්ත නැහැ. තෙල් බටේ වහයි. එතකොට අපි ඉන්දියාව විවේචනය කරන්නේ නැහැ. මොකද ඉන්දියාවෙන් එන ක්‍රෙඩිට් ලයින් එක හරි මොකක් හරි දේවල් ටිකක් අපිට නැති වෙයි. එතකොට අපි මෙච්චර කාල නොබැඳි ප්‍රතිපත්තිය කියලා කියන්නේ සද්ද නැතෝ කට වහගෙන ගේ ඇස්සට වෙලා රින්ගගෙන ඉන්න එකට නෙවෙයි. එහෙම නොබැඳි ප්‍රතිපත්තිය ගැන මම අහලා නැහැ. හරි දැන් අපි නොබැඳි ජාතීන් හැටියට ඉන්නේ. නොබැඳි ප්‍රතිපත්තිය කියලා කියන්නේ ලෝකේ මොනවා වුණත් මොකා මැරුවත් මොන වගේ අසාධාරණයක් වුණත් ඒකට මොකෝවක් කියන්නේ නැත හද්ද නැතෝ කට වහගෙන ඉන්නවා කියන එක නෙමෙයි නොබැඳි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. නොබැඳි ප්‍රතිපත්තිය ඇතුලේ අසාධාරණයට විරුද්ධව කතා කරනවා. අපිට එහෙම ඉතිහාසයක් තියෙනවා. වියට්නාමයට ඇමරිකාව තර්ජනය කරද්දී ඇවිල්ලා ඒ ඉන්වේෂන් එකේදී මුළු ලෝකෙම ඇමරිකාවට එරෙහි වෙනවා. කවි සින්දු හදනවා. රොක් කරපු අය රොක් සොන්ග්ස් ලියනවා. මියුසිකල් ෂෝස් තියෙනවා. ඉරානයට පක්ෂව. මේ වියට්නාමයට පක්ෂව ෆිල්ම් හැදෙනවා. ඔය ෆුල් මෙටල් ජැකට් වගේ. ලෝක ප්‍රසිද්ධ සිනමාකරුවෝ සිනමාව ඇතුලේ විරෝධය ගේනවා. ඒ වගේ මේක වෙනස් විදිහකට මිනිස්සු වැඩ කරන්න ගන්නවා. ඒක කෙෝස් එකක් නෙවෙයි. ඒ කියන්නේ ඒකට විරුද්ධ වීම, ඒක විරුද්ධ වීම වෙන නිර්මාණශීලීත්වයක්.
ඒක තේරෙන්නේ නැති අය ඉන්නවනේ ලංකාවේ. ඒ කියන්නේ රෙසිස්ටන්ස් කියන එක වෙන ආර්ට් එකක්. ඒක නිර්මාණශීලීත්වය. එතකොට ට්‍රම්ප්ට විරුද්ධ වෙනවා කියලා කියන්නේ ඊයේ මම දැක්කා ට්‍රම්ප්ට විරුද්ධ රැලි වල විශාල නිර්මාණශීලීත්වයක් ගොඩනැගෙමින් පවතිනවා. ඒක ඉස්සර එකෙන් වෙනස් ගොඩක්. ඉස්සර නම් ඔය සින්දුවක් කියන ගිටාරයක් ගහගෙන අර මේ තොප්පියක් දාගෙන එහෙමනේ ගියේ. දැන් එහෙම නෙමෙයි. ඊට වඩා විශාල නිර්මාණශීලීත්වයක් ඒක ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඇඳුම් අඳින විදිහ, වේශ නිරූපණය කරන විදිහ, ඇක්ටිං වලින් හැම තැනින්ම වෙන නිර්මාණශීලීත්වයක් ගොඩනැගෙමින් පවතිනවා. එතකොට ඒක පරණාරගල ආකෘතියම නෙවෙයි. ඒක විශාල වෙනස්කමක් ඒක තුල තියෙනවා. ඒතර කේෝස්. ඒක ඇතුලේ කේෝස්. දැන් ලංකාවේ ඒ නිසා ට්‍රම්ප්ට විරුද්ධ වෙන්නෙත් නැහැ, යුද්ධයට විරුද්ධ වෙන්නෙත් නැහැ. මොනතරම් තක්කඩිකමක් ලෝකෙ සිද්ධ වුණත් ඒවා කටවහගෙන ඉන්නවා. හරි විදිහට ගත්තොත් ගල්ලංගුරු ප්‍රශ්නය කතා කරන්න එපා. ඒව වැඩි කතා කරොත් එහෙම මේ ආණ්ඩුව වැටේ. මේ ආණ්ඩුව වැටුනොත් එහෙම අර පරණයන් ඇවිල්ලා බලය අල්ලගනි. ඕක තමයි තර්කය. මේක පුදුමා සහගත ෆෝබියා එකක්. මේ නිර්මාණය කරන්නේ දෘෂ්ටිමය මේ බිය ගැන්වීමක්. මේක දෘෂ්ටිමය බිය ගැන්වීමක්. ඒ කියන්නේ කතා කරන්න එපා, තවදුරටත් සටන් කරන්න එපා, මේකට විරුද්ධව මුකුත් කියන්නත් එපා වැඩිය. චුට්ටක් කියන්න වැඩිය කියන්න යන්න එපා. පොඩ්ඩක් කියන්න නිකන් මේ දූෂණයක් තියෙනවා වගේ එතනින් එහාට මුකුත් කරන්න යන්න එපා. මොකද මේක වැටේ. වැටුනොත් එහෙම ආය අරාජිකත්වයක් ලොකු කේෝස් එකක් ඇති වෙයි. කියන එක අපි මේක නිර්වචනය කරගමු. ඒක සත් නැහැ. දෘෂ්ටිමය වශයෙන් රැඩිකල් විදිහට මේක ප්‍රශ්න කරනවා කියන එක කිසිසේත්ම ඒක ආය පැත්තකට බලය යනවා කියන එක නෙවෙයි. මේක එහෙම නොකළොත් තමයි පරණ එකට බලය යන්නේ. ඒ කියන්නේ සත්‍ය දෘෂ්ටිමය විවේචනයක් එක්ක විකල්පයක් හඳුන්වලා දුන්නොත් ආය පරණ එකට බලය යන්න හේතුවක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? ඇත්ත විකල්පයක් සහ ඇත්ත සමාජ පරයායක් එක්ක අලුත් වැඩසටහනකට අපිට එන්න පුළුවන් නම් කොහොමද පරණ එකට බලය යන්නේ? ඒක ඒත්තු ගන්නන්න පුළුවන් නම් සමාජයට. එතකොට ඒක පරණ එකට යෑමක් නෙමෙයි. ඒක නෙමෙයි වෙන්නේ. මේ දෘෂ්ටිමය ෆෝබියා එකෙන් වෙන්නේ මේ ආයේ විවේචනය කරන්න එපා අම්මෝ මේක වැටේ කියන එකෙන් වෙන්නේ. ඇත්තටම නව තැනකට අපි ඔය යන්න තියෙන අවස්ථාව මග හරිනවා. ඒක ප්‍රතිවිප්ලවීයයි. කියන්නේ මේ ඒ කියන්නේ රැඩිකල් නොවන තැන රැඩිකල් කියලා හඳුන්වා දෙමින් ඒක එහෙම පවත්වාගෙන යාම සඳහා අපි වලි කනවා කියලා කියන්නේ අපි අලුත් තැනකට යන්නේ නැහැ. මෙතන එක තැන පල් වෙනවා. ඒක එකක්. අනිත් එක මේ කේෝස් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කේෝස් එකට යන්න එහෙම නැත්නම් අපි මේ ආපහු මේ වියවුලට යන්න බයයි. මොකද්ද මේ වියවුල කියලා කියන්නේ? වියවුල කියලා කියන්නේම එක් සමාජ ව්‍යුහයකින් තව සමාජ ව්‍යුහයකට ගමන් කරනකොට ඒ තුල තියෙනවා ලොකු ඔය කියන කලබගෑනිය. ඒක ප්‍රංශ විප්ලවය ඇතුලේ රුසියානු විප්ලවයේ මේ මුල් අවස්ථා හැම එකකම ඒ කියන්නේ විප්ලවයට පෙර සහ විප්ලවයට පසු ටිකක් යම් පැසේජ් එකක් තියෙනවා එකකින් තනිකට පොළපනිනකොට අපි විප්ලවයක් කියලා කියමුකෝ. ඒක එහෙම වෙනවද නැද්ද කියන එක නේ. නමුත් විප්ලවයකදී කියන්නේ සමාජ ව්‍යුහයක් වෙන තැනකට එක තැනක සිට තව තැනකට ලොකු පිම්මක් පනින්න හදන අරගල කරන මොහොත සම්පූර්ණයෙන් අරාජිකයි තමයි. ඒක රැඩිකල් අරාජිකත්වයක්. ඒ කියන්නේ දැන් අපි මේ මාලිමා කතන්දරයේ සිට මේ දෘෂ්ටිමය අපි මේ මුලාවීමේ සිට අපි වෙන තැනකට පොළාපනින්න විප්ලවීය ලෙස උත්සාහ කරනවා කියලා කියන්නේම අපිට මේක අතාරින්න වෙන එක පැත්තකින්. ඒක නිර්භීතව අතහැරිය යුතුයි අපි. මේක අල්ලගෙන අපිට යන්න පයින්න බැහැනේ. දැන් උදාහරණයක් ඇටියට අපි මේ එක තැනක සිට අනෙක් තැනකට පයින්නකොට අපි මේ අල්ලගෙන ඉන්න තැන අතහැරලා එපේ අනිකට පයින්න මේ දැන් හුඟක් ඔය බලන්න ඔය සාමාන්‍යයෙන් ඔය ඒ වගේ පනින ක්‍රීඩා අවස්ථා බලන්න දැන් ඇඩ්වෙන්චර්ස් වලදී අපිට සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා කඹේක හරි මොකක් හරි ආධාරයකින් අර ලොකු මෙහෙම වැලක් එකක් එක්ක ගිහිල්ලා වෙන තැනකට මෙහෙම පනින්න වගේ අර එහෙම ඇඩ්වෙන්චර්ස් තියෙනවානේ. ඒතකොට අපි මෙතන තියෙන කණුව තදින් අර අපිට බෙල්ට් එක දානකම් කියනවා මේ ට්‍රේනර් කියනවා ඔක අල්ලගෙන ඉන්න කියලා. හැබැයි ඒක හැමදාම අල්ලගෙන ඉන්න පුළුවන්ද? දැන් මෙතන ඉඳන් අතෙන්න පනිනකොට අපි මේ කණුව අල්ලගෙනම හිටියොත් මේක මෙතන තියෙන සේෆ්ටි මේ මොනවා හරි දෙයක් අල්ලගෙන හිටියොත් අපි හැමදාම මේ සේෆ්ටි එක අල්ලගෙන ඉන්නේ. ඒතර අපිට පනින්න පුළුවන්ද බෑ. එතකොට අපි මේ කණුව අතහරින්න ඕනේ. ඒ කණුව අතහරින මොහොත මෙතන මේ පනින්න තැන ඉඳන් අනිත් තැනට පනින්න මේ කණුව අල්ලගෙන ඉන්න මොහොත හරි ආරක්ෂිතයි. හැබැයි මේ අතහරින මොහොත ඇවිල්ලා අනාරක්ෂිතයිනේ. ඒක තමයි කේෝස් කියලා කියන්නේ. මේ අතහරින මොහොත යම්කිසි අපි දෘෂ්ටිමය ද්‍රව්‍යමය දෙයක් අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලාගත් එක අතහැරලා අනිත් එකට පනින මොහොතේ
මේ අල්ලගන්න එක අතහරින එක ඇවිල්ලා හරිම භයානකයි. මිනිස්සු වේවුලනවා. ඒ ඇඩ්වෙන්චර්ස් කරන අය දන්නවා මේ මෙතනින් අතහරින්න කියනකොට මේ හයියෙන් අල්ලගෙන ඉන්නවා මේ පුළුවන් තරම් හයියෙන් මේ ඒක අතහරින්න බයයි. නමුත් ඒ අතහරින මොහොතේ තමයි අර එක්සයිට්මන්ට් එකට අපිට යන්න පුළුවන්. කියන්නේ අර කණුව අතහැරලා අර කඹේ අපිට මේ අපි රිලීස් කරලා මෙහෙම අරන් යන මොහොත තියෙනවානේ ඇඩ්වෙන්චර් එකේදී පනින ඒ මොහොතනේ අපිට එක්සයිට්මන්ට් එකක් එන්නේ අම්මෝ කියලා. ඒ එක්සයිට්මන්ට් එක ඒ කියන්නේ රෙවොලූෂනරි එක්සයිට්මන්ට් එක ගන්න බෑ මේක අල්ලන් ඉන්නකල්. එතකොට මාලිමාවේ කට්ටිය මේක අල්ලන් සිටින තාක්කල් මේක පසු කරගෙන වෙන විප්ලවීය මොහොතකට යන්න බෑ. ඒක පව්. එක අතකට. හරිද? එතකොට මෙන්න මේ කෙෝස් එක කියලා කියන්නේ හරි එක්සයිටිං මොමන්ට් එකක්. ඒ කියන්නේ දැන් අපි විප්ලවීය අවස්ථාවක අර අපි දකිනවා මිනිස්සු පාරට ඇවිල්ලා සියල්ල අමතක කරලා තමන්ගේ දූ දරුවෝ අමතක කරලා තමන්ගේ යාන වාහන අමතක කරලා තමන්ගේ ගෙවල් දොරවල් අමතක කරලා නෑදෑයෝ අමතක කරලා මෙහෙම පාරට එනවා එක මොහොතකදී. ඒක දැකලා ඇති ඔය හොලිවුඩ් කතාවක් මම මේ කියන්නේ. අර ඔක්කොම අමතක කරලා නිදහස් මොමන්ට් එක එනවා එළියට. ඕන දෙයක් වෙච්චාවේ කියලා. ඒක අපි අරගලෙත් දැක්කා. එතන ඒ මොහොත තවදුරටත් තෙල් බෙහෙත් මොහොතක් නෙවෙයි. තෙලුත් නැහැ, බෙහෙතුත් නැහැ, කෑමත් නැහැ, මොකුත් නැති මොහොතක්. ඒකේ කිසිවක් නැහැ. ඒ කියන්නේ එතන ඉමීඩියට් බෙනිෆිට් එකක් නැහැ. ඒ එන මොහොතේ මේවා සියල්ල අතහැරලා එන මොහොතක් එනවනේ. රෙවොලූෂනරි මොමන්ට් එක. ඒ මොමන්ට් එකේදී අරව ඔක්කොම නැහැ. අපිට ආයෙ යන්න පුළුවන් වේද දන්නෙත් නැහැ අපහුව අපේ ගෙදරට. මේ මාච් එකේ යනවනේ. ඒතර අපේ නෑදෑයා කවුද කියන්නේ අපි දන්නෙත් නැහැ. සහෝදරත්වයක් විතරයි තියෙන්නේ. ඒතර ආපහුව අපිට යන්න බෑ. ඒක දැන් අපි දන්නවා ආපහුව අපිට හැරෙන්නත් බෑ. එතකොට අපි එහෙම යනවා ඒක ඇතුලේ. ඒක ඇතුලේ ගිහිල්ලා තමයි මොස්කව් හරි කොහේ හරි ගිහිල්ලා අපි අවසාන ඒ නිමේෂයේ විප්ලවීය විදිහට ලබා ගන්න. එතකොට අපි මේ ඔක්කොම කණු අතහැරලා තමයි යන්නේ. එතකොට මේ අතහැරීමේ මොහොත වනාහි රැඩිකල් මොහොතක්. ඒක ස්පොන්ටේනියස්ලි එන්න ඕන. ඒක දැන් සමහරු කියන විදිහට මේක අම්මෝ මේක අතාරින්න එපා මේක ආරක්ෂා කරගෙන ඉමු කියන එකම ප්‍රතිවිප්ලවීයයි. සහ අතිශයම දෘෂ්ටිමය උගුලක් ඒක. ඒකෙන් අර ඊළඟට එළවෙන්න නියමිත මොහොත තමයි අපි පස්සට දාගන්නේ. ඒක එක පැත්තක්. එතකොට අපි ඊළඟ එක නිර්මාණය වෙනකම් මේක අල්ලන් ඉන්න ඕනද? එහෙම එක්කොත් නැහැ. එහෙම කතාවක් තියෙනවානේ. තව ඉදිරි එකක් බිහි වෙලා නැති නිසා මේක අල්ලගෙන ඉමු. එහෙම එකකුත් නැහැ. ඉදිරි එක බිහි වෙලා නැහැ. ඉදිරි එක බිහි වෙලා නැහැ. නමුත් මේක අතහැරලා තමයි අපි ඉදිරි එක බිහි කරගන්න ඕනන්නේ. ඒකට තියෙන බයයි මේ තියෙන දෙකේ නෑ. තියෙන එක අතහැරලා එපාය. අනිත් එක නිර්මාණය කරන්න. කවුද නිර්මාණය කරන්නේ? කවුරු හරි නිර්මාණය කරනකම් අපි YouTube එකේ මේක කී ඉන්නවා. ඒක හරියන්නේ නැහැ. අපි එළියට ඇවිල්ලා අපිම මේක බිහි කරගන්න ඕන. කවුද ඒක බිහි කරලා දෙන්නේ? ඒක කවුරුත් බිහි කරලා දෙන්නේ නැහැ. ඊළඟ නිමේෂය කවුද බිහි කරලා දෙන්නේ? සමාජයක් විප්ලවීය පරිවර්තනය වෙද්දී ඉදිරියට යද්දී අපි හිතමු අරගලෙන් පස්සේ එක නිමේෂයක් කරාවා. ඒක මාලිමා නිමේෂය බවට පත් වුණා. මාලිමා නිමේෂයෙන් පසු නිමේෂය කියලා කියන්නේ ඒක අපිම නිර්මාණය කරගත යුතු මොහොතක්. අපේම මහන්සියෙන් අපේම නිර්මාණශීලීත්වයෙන් හිතලා මතලා අපි ඒක නිර්මාණය කරගන්න ඕන මිස මේක එල්ලිලා ඉන්නවා කියන්නේ මොන විකාර කතාවක්ද ඒක? ඒක හරියන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අවුල නරක දෙයක් නෙමෙයි. අවුල කියන්නේ රැඩිකල් දෙයක්. සහ අවුල තමයි නිර්මාණය කරන්න ඊළඟ මොහොත. මේ අපි මූණ දෙන්න බය අවුල විසින් වියවුල් සහගත chaotic moment එක විසින් තමයි ඊළඟ මොහොත නිර්මාණය කරන්නේ. නැතු ඒකෙන් පස්සට ගිහිල්ලා කවුරු හරි මේක නිර්මාණය කරනා දෙනකන් ඉම්මු කියලා වගේ එකක් නැහැ. ඔක මිනිස්සු නිර්මාණය කරන්නේත් නැහැ එහෙම. ඒකට කවුරු හරි මැදිහත්, ඒ කියන්නේ ඒක මැදිහත් කරුවෙක් මීඩියේටර් කෙනෙක් ඕන. දානන් ලෙනින්. ඊට පස්සේ මාව කවුරු හරි මීඩියේටර් කෙනෙක් නිමේෂය නිර්මාණය කරයි. එතකොට ඒක එනකන් අනේ අප්පෝ මේ බයෙයිමු කියලා කියන එක හරියන්නේ එන ඒ නිමේෂේ ඒක ට්‍රම්ප්ට එරෙහි දැන් මේ නිමේෂය යුද්ධයට එරෙහි සාමයට පක්ෂපාතී බහුත්වයන්ට පක්ෂපාතී සංක්‍රමණිකයන්ට පක්ෂපාතී කම්කරවන්ට පක්ෂපාතී මෙහෙම නිමේෂයක් මේ එළඹෙමින් තියෙන්නේ. ගෝලීය වශයෙන් සම්මුතිගත වීමේ මොහොතක් එළඹෙමින් තියෙන්නේ. යුද්ධයට විරුද්ධව සාමයට පක්ෂව. ගෝලීය සම්පත් කොල්ල කෑමට විරුද්ධව. එහෙම නිමේෂයක් තමයි ඇති වෙමින් ඉන්නේ. ඒකට කොන්දේසි විරහිතව අපි එකතු වෙලා ඒ රැලිං මොමන්ට් පොයින්ට් එක හදා ගන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. ඒ නිසා මේ අවුල නරක දෙයක් නෙවෙයි.